ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ ලබා දීමේ ප්‍රමුඛතම රාජ්‍ය ආයතනය විශ්‍රාම වැටොප් දෙපාර්තමේන්තුවයි. මාතෘ භූමියේ උන්නතිය වෙනුවෙන් සිය ජීවිතයේ තරුණ කාලය කැප කරමින් රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ලබන ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ආර්ථික රැකවරණයක් වීම උදෙසා වසර 1970 දී ඒ ශ්‍රේණියේ දෙපාර්තමේන්තුවක් ලෙස මෙම දෙපාර්තමේන්තුව ස්ථාපිත කෙරුණා. එතැන් සිට අඩ සියවසක කාල සීමාව තුළ විශ්‍රාම වැටොප් දෙපාර්තමේන්තුව මෙරට විශ්‍රාමික ප්‍රජාව ආර්ථික සහ සමාජයීය වශයෙන් පෙරමුණට ගෙනීමට මහත් ධෛර්යයෙන් කටයුතු කරනු ලබනවා. මේ වන විට 7,30,000ක් ඉක්ම වූ රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවය අධිකරණ නිලධාරීන් මෙන්ම සන්නද්ධ හමුදාවන්ට අදාළ සේවා අවසන ප්‍රතිලාභ සහ ඔවුන්ගේ උරුමකරුවන්ගේ වැන්දබු සහ අනත්දරු ප්‍රතිලාභ කළමනාකරණය කිරීම දෙපාර්තමේන්තුවේ මුඛ්‍ය මෙහෙවර වනවා. වසරකට නව විශ්‍රාමිකයින් 30,000ක් රාජ්‍ය විශ්‍රාම වැටුප් ක්‍රමයේ දැවැන්ත කුලකයට එක් කර ගනිමින් විශ්‍රාම වැටුප් සෑම මාසකම 10 වෙනි දිනට පෙර දිනකදී ඔවුන්ගේ අතට පත් කිරීමට දෙපාර්තමේන්තුව ඉමහත් පරිශ්‍රමයක් දරනු ලබනවා. සමස්ත විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා රජය වසරකට වෙන් කරනු ලබන රුපියල් බිලියන 500ක පමණ අති දැවැන්ත අරමුදල නිසි පරිදි කළමනාකරණය කරනු ලබන්නේ දෙපාර්තමේන්තුව මගින්. ගෙවීම් ක්‍රියාවලියෙහි කිසිදු තැනක වරදක් හෝ හිඩසක් නොවන ආකාරයට 100% නිරවද්දතාවයෙන් සහ විනිවිදභාවයෙන් එය ඉටු කිරීම අපගේ අරමුණයි. වසර 2004 වන විටත් විශ්‍රාම වැටුප් ගෙවීම් ක්‍රියාවලිය සිදු කෙරුණේ ලිපිගොනු ආශ්‍රිතව හා තැපැල් මාර්ගයෙන් මධ්‍යගත ක්‍රියාවලියක් ලෙසයි. එම ක්‍රියාවලිය පසුගිය දශක දෙකක කාලයක් තුළ වේගයෙන් නව්‍යකරණය කිරීමට හැකිවීම මෙරට ජ්‍යෙෂ්ඨ විශ්‍රාමික ප්‍රජාව වෙනුවෙන් දෙපාර්තමේන්තුව කළ අසීමිත කැපවීමේ අග්‍රඵලයයි. ඒ තුළ වසර 60ක් අවසානයේ රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගැන්වෙන නිලධාරීන් දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතිය තුළ ලියාපදිංචි කර ගැනීමේ සිට විශ්‍රාම වැටුප් ඔවුන් අතට පත්වන තෙක් ක්‍රියාවලියේ බොහෝ පියවරයන් මේ වන විටත් ඩිජිටල් කරණය වී අවසන්. විශ්‍රාම වැටුප් ගෙවීම් ක්‍රියාවලිය සෙසු රාජ්‍ය ආයතන හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල සමග යා කරමින් විමධ්‍යගත කරණය කිරීම හා තොරතුරු තාක්ෂණය මත පදනම් ක්‍රමවේදයක් බවට පත් කිරීම මගින් අපගේ සේවාවන් කාර්යක්ෂම වී ඇති අතර එය තවදුරටත් ප්‍රවර්ධනය කිරීමට දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටිනවා. සෑම රාජ්‍ය නිලධාරියෙකුටම විශ්‍රාම ගැන්වෙන දිනයේ සිට එළඹෙන පසු මාසයේම විශ්‍රාම වැටුප් ගෙවීමට තරම් නවීන තාක්ෂණය බද්ධ ක්‍රමෝපායන්ගෙන් දෙපාර්තමේන්තුව පොහොසත්. විශ්‍රාමික මහත්ම මහත්මීන් රාජ්‍ය ආයතන අතර අතරමං නොකර සහ අනවශ්‍ය ලෙස වෙහෙසට පත් කිරීම අවම කරමින් හැකි තාක් ඔවුන්ගේ සෑම සේවාවක්ම ජංගම දුරකථනයෙන් ලබාගත හැකි සේවාවන් බවට පත් කිරීම විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ සිහිනයක්. අපගේ එම ප්‍රයත්නයන් හමුවේ සෑම වසරකම විශ්‍රාමිකයන් ලබා දිය යුතු ජීවිත සහතිකය ග්‍රාම නිලධාරී මගින් මෙන්ම විශ්‍රාමිකයාට ඉතා පහසුවෙන් සිය ඇඟිලි සලකුණ මගින් ලබාදීමේ හැකියාවද පවතිනවා. ඒ සඳහා දිවයින පුරා ප්‍රධාන පෙළේ බැංකු සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත අවශ්‍ය පහසුකම් මේ වන විටත් ස්ථාපිත කර තිබෙන අතර එම කාර්යයන් තවදුරටත් පුළුල් කිරීමට දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටිනවා. තවද සෑම විශ්‍රාමිකයෙකුටම හිමි දුම්රිය ප්‍රවේශ පත්‍ර සිය අත ඇති ජංගම දුරකථනයෙන්ම වෙන්කර ගැනීමේ හැකියාවද දෙපාර්තමේන්තුව විසින් මේ වන විට තහවුරු කර අවසන්. අපගේ තාක්ෂණික නව්‍යකරණ ප්‍රයත්නයන් තුළ රාජ්‍ය සේවා අර්ථසාධක ප්‍රතිලාභ ගෙවීම් සරල කිරීම සඳහාද මේ වන විට පියවර ගනිමින් සිටිනවා. රාජ්‍ය ආයතන ඩිජිටල් කරණය කිරීමේ නව රජයේ වැඩපිළිවෙළ අනුව
වැන්දබු අනත්දරු ප්‍රතිලාභ ගෙවීම්, නිලධාරියෙකු මියගිය විට සිදු කරන මරණ පාරිතෝෂික ගෙවීම් මාසයක් තුළ පිරිනැමීම අපගේ ප්‍රයත්නය වනවා. අපගේ සේවාවන් හැකිතාක් පුරවැසි කේන්ද්‍රීය සේවාවන් බවට පත්කිරීම සඳහා රාජ්‍ය ආයතන අතර තොරතුරු ඒකාබද්ධ කරන වැන්දබු අනත්දරු සමාජිකත්වය ලියාපදිංචි කිරීමේ දත්ත පද්ධතියක්ද මේ වන විට නිර්මාණය වී තිබෙනවා. 2025 රජයේ අයවැය යෝජනා අනුව සිදු කෙරෙන විශ්‍රාම වැටුප් ප්‍රතිශෝධනයන් ස්වයංක්‍රීය ගණනය කිරීම සඳහා අවශ්‍ය විශ්‍රාම වැටුප් සංශෝධන තොරතුරු පද්ධතියක්ද දෙපාර්තමේන්තුව මේ වන විට සංවර්ධනය කර තිබෙනවා. ආර්ථික සහ සමාජීය වශයෙන් පමණක් නොව විශ්‍රාමික ජ්‍යෙෂ්ඨයින් රාජ්‍ය සේවය තුළ දශක ගණනාවක් ලැබූ පරිචය කුසලතා අත්දැකීම් තවදුරටත් ලබා දෙමින් සක්‍රිය විශ්‍රාම ජීවිතයක් ගත කරනු ලබන පෙර ගමන්කරුවක බවට පත්කිරීමේ සිහිනයද අප සතුයි. ඒ සඳහා පෞද්ගලික අංශය සහ රාජ්‍ය අංශය සුසහයෝග කරමින් අවශ්‍ය මාර්ගෝපදේශ ලබාදීම සඳහා ව්‍යාපෘති රැසක් ඉදිරියේදී දියත්වීමට නියමිතයි. අපගේ මෙම සිහිනයන් යථාර්ථයක් කරගනුවස් අප හාත්තැල් බැඳගන්නා ලෙස විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සියලු විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙත ආරාධනා කර සිටින්නෙමු. විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව පරපුරක අභිමානය.